ආයුබෝවන් වාසනාවන්ත සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔබ හැමදෙනාටම. ඔන්න මම අදත් තෝරගත්තා තවත් ලග්න පලාපල ගැන කතා කරන්න. ඒ තමයි බ්‍රහස්පති මාරුව ඔබේ ලග්නෙට කොහොමද කියලා මම අද කතා කරන්නේ. ඉතින් මම ඒ සඳහා තෝරගන්නවා මිථුන ලග්නය. ඉතින් මිථුන ලග්න හිමියන්ට ඔන්න පුළුවන් වැඩසටහන අවසන් වෙනකන් ඇහුවොත් ඔබේ ලග්නය ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න. ඉතින් වෙනද වගේම ඔන්න ආදරෙන් ලෙන්ගතු කමින් ඔයාලත් එක්ක හැමදාම වගේ එකතු වෙන මම ශ්‍රී විජය ජ්‍යොතිෂයෙන් DHM කහවේ විතරයි. මම අද කතා කරන්නේ මිථුන ලග්න හිමියන් ගැනනේ. ඔන්න මිථුන ලග්න හිමියන්ට ඊටාම වාසනාවන්ත කාලයක් තමයි උදා වෙලා තියෙන්නේ. මේ කාලෙදී ඔබට මෙච්චර කල් කරගන්න බැරි වුණු අතපස් වෙච්ච වැඩ තියෙනවා නම් අන්නේ දේවල් හිතුවට වඩා ඉක්මනින් කරගන්න ඉඩකඩ සැලසෙන කාලයක්. ඒ විතරක් නෙමෙයි. ඔබගේ ධනය ගැන කතා කරොත් එහෙම ධනය සම්බන්ධයෙන් තිබිච්ච ගැටලු විසඳෙනවා. ඒ විතරක් නෙමෙයි ඔබට ලැබීම් පැත්ත, ධනය ලැබෙන පැත්ත ඉතා ඉක්මනින් ඉහළ ලැං වෙන කාලයක්. ලැබෙන දේවල් වැඩි. ඒක නිසා ඔන්න තැන්පත් ධනය ඒ නිසා ඔබට රඳව ගන්න ඉඩකඩ සැලසෙනවා. ඒක නිසා ඔන්න ඔබගේ ආර්ථිකය ඉතා හොඳින් යහපත් වෙන කාලයක්. ඒ වගේම රැකියාවේ ගැටලු තිබුණා නම් ඔබට මෙච්චර කාලයක් රැකියාව සම්බන්ධයෙන් තිච්ච ගැටලු විසඳන කාලයක්. ඒ වගේම ඔබගේ උගත්කමට ඒ වගේම ඔබගේ හැකියාවන් වලට සුදුසු තැන ලැබෙන කාලයක්. ඒ විතරක් නෙමෙයි ඔබට සුදුසු තානාන්තර සුදුසු උසස්වීම් ලැබෙන කාලයක්. ඉතින් ඔබට පුළුවන් මේ දේවල් ඔබ හොයා එනතුරු බලාගෙන ඉන්න. ඇත්තටම වෙන්දට වඩා ඔබ උත්සාහ ගත්තේ ඔබ වෙන්ද උත්සාහ ගත්තේ මේවා ළඟා කරගන්න ඔබ ගොඩක් උත්සාහ ගත්තා. නමුත් උත්සාහය තරම් මල්පල ගැනුනේ නැහැ. නමුත් දැන් ඔබ හොයාගෙන මේ දේවල් එන කාලයක්. ඒක නිසා ඔන්න ඔබට සතුටින් කල් ගෙවන්න ඉඩකඩ සැලසෙනවා. ඊළඟට ඔබගේ විවාහ ජීවිතය ගැන කතා කරොත් එම විවාහ ජීවිතයේ මෙච්චර කාල තිබුණු ගැටලු තියෙනවා නම් ප්‍රශ්න තිබුණා නම් ඔන්න මේ දේවල් විසඳලා ඔබට සතුටින් ඉන්න ඉඩකඩ සැලසෙනවා. ඉතින් මේ කාලෙදී ඔබගේ විවාහ ජීවිතේ ඉතා හොඳින් යහපත් ආකාරයෙන් බොහොම සමග සම්පන්න ලෙස ගත කරන්න ඔබට අවස්ථාව ඉඩකඩ සැලසෙනවා. වෙනදට වඩා සමගගේ පවුල තුළ සතුට සමාදානය කියන එක රජ වෙන කාලයක්. ඉතින් ඔබට පුළුවන් තිබුණු ගැටලු විසඳගෙන සතුටින් සමාදානයෙන් කල් ගෙවන්න. ඒ වගේම ඔබගේ සෞඛ්‍ය සම්බන්ධයෙන් තිබිච්ච ගැටලු විසඳෙනවා. නිරෝගීකම ඇති වෙනවා. යහපත් ආකාරයෙන් ඔබට කල් ගෙවන්න ඉඩකඩ සැලසෙනවා. ඉතින් විශේෂයෙන්ම මේ ප්‍රතිඵල වැඩිපුර ලැබෙන්නේ බ්‍රහස්පති මහදසාවක් අතුරු දසාවක් ගත කරන අයටයි. සෙසු අයටත් යම් කිසි විදිහකට මධ්‍යස්ථ වශයෙන් හරි ප්‍රතිඵල ලැබෙන්න පුළුවන්. ඉතින් මේ වගේ දේවල් ලං කරගන්න ඔබත් වැඩිපුර පින්දහම් කරන්න. පින්දහම් කරද්දී ඔබට අනිවාර්යයෙන්ම සතුට සැනසීම කියන එක ඉතා ඉක්මනින් ඔබගේ ජීවිතය කරා එන්න පටන් ගනීවි. හැම වෙලේම සතුටින් ඉඩකඩ සැලසේවි. ඉතින් මම අද කතා කරේ මිථුන ලග්න හිමියන්ට මේ බ්‍රහස්පති මාරුව මොන වගේද කියලා. ඉතින් ඔබට පුළුවන් මගේ නාලිකාව subscribe කරලා තියාගෙන ඒ වගේම like කරන්න ඔබගේ වටිනා කියන අදහස් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් විදිහට සඳහන් කරන්න. තවත් දවසකදී මේ වගේම ලග්න පලාපලයක් අරගෙන ඔබ ළඟට එනතුරු ඔබ හැමදෙනාටම තෙරුවන් සරණයි කියලා ප්‍රාර්ථනා කර සිටිනවා.